Hi guys. මේ පාර අපේ 3rd year anniversary එක සමරන්න අපි ගියේ කොහෙද කියලා බලමුද? ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපිව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ view එක දැක්කම නම් ඉතින් ඔයාලා ගොඩාක් අය දන්නවා ඇති මේ තැන කොහෙද කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ The Glam කිරිබත්ගොඩ. හරිම ලස්සන view එකක් තියෙන මාරම හොඳ විලා එකක්. විලා එකක් කිව්වට මේක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මෙතන තියෙන සිලින්ඩර්ස්. ඉතින් අපි බලමු මේක ඇතුලේ රූම් එක කොයි වගේද කියලා. හරිම ලක්ෂරි ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඔන්න ඉතින් මේ තියෙන රූම් එකට පේන view එක. ඔයාලට ඉතින් බෙඩ් එකේ ඉඳගෙන හයිවේ එක දිහා බලම ඉන්න පුළුවන්. ඔයාලට මෙතන ටී කොෆි හදාගන්න ඒ වගේම මිනි ෆ්‍රිජ් ෆැසිලිටිස් තියෙනවා. ඊට අමතරව මේ තියෙන යාලගේ වොෂ්රූම් එක හරිම ක්ලීන් නීට් විදිහට තිබ්බා. ඒකත් හරිම ලස්සනයි. මෙතන සිලින්ඩර් පොට්ස් දෙකක් තියෙනවා. ඔයාලට එතනින් කැමති එකක් එයාලත් එක්ක කතා කරගෙන බුක් කරගන්න පුළුවන් ළමයි. ඒ වගේම මේ සිලින්ඩර් පොට්ස් වලට අමතරව ඩෝම් සයිට් එකේ ඩෝම්ස් දෙකකුත් තියෙනවා. ඔයාලට ඒවත් බුක් කරගන්න පුළුවන්. ඔක්කොම කිව්වට මම මෙතන ප්‍රයිස් එක කිව්වේ නැහැනේ. මෙතන මේ සිලින්ඩර් පොට් එකක් ඩේ ටයිම් බුක් කරගන්නවා නම් ඔයාලට වෙන්නේ 12000යි ළමයි. නයිට් ටයිම් බුක් කරගන්නවා නම් 14500ක් තමයි වෙන්නේ. එයාලට මුලින් ඇඩ්වාන්ස් කරලා තමයි අපි මෙතන බුක් කරගන්න ඕනේ. ඉතින් මම නම්බර් එක දාලා තියෙනවා. ඔයාලත් යන්න හිතාගෙන ඉන්නවා නම් එයාලව contact කරගෙන මෙතන බුක් කරගන්න පුළුවන්. ඉතින් ඩේ ටයිම් එකට චෙක් ඉන් වෙන්න තියෙන 11ට චෙක් අවුට් වෙන්න තියෙන 6ට. ඒ වගේම ඔයාලා නයිට් අවුට් එකක් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් 2ට චෙක් ඉන් වෙලා උදේ 10ට චෙක් අවුට් වෙන්න පුළුවන්. වෙනමම ඩයිනින් ඒරියාස් ඒ වගේම නිදහසේ කාලය ගත කරන්න ගාඩන් ඒරියා එකක් වගේ දේවල් තියෙනවා. ආදරය කරන අයත් එක්ක විතරක් නෙමෙයි ඔයාලගේ යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක ඕන කෙනෙක් එක්ක මෙතනට එන්න පුළුවන්. මොකද ඔයාලට මේ සිලින්ඩර්ස් දෙක, ඩෝම්ස් දෙක වගේ හතරම උනත් ඔයාලට එකපාර බුක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔක්කොම විස්තර යාලව contact කරගත්තොත් දැනගන්න පුළුවන්. ඔයාලට එනවා නම් කැම පිටින් ගන්නත් පුළුවන්. නැත්නම් එයාලගේම රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට කැම ඕඩර් කරගන්නත් පුළුවන්. ඉතින් අපි නම් එයාලගේම රෙස්ටුරන්ට් එකෙන් තමයි කැම ඕඩර් කරේ. 12ට කලින් වගේ අපි ඕඩර් එකක් දැම්මොත් අපිට එක එකමාර වෙද්දි අපේ කැම එක ගෙන්න ගන්න පුළුවන්. ඇත්තටම ළමයි මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මෙතනට යනවා නම් අනිවාර්යයෙන්ම එයාලගේ රෙස්ටුරන්ට් එකෙන්ම කැම ගන්න කියලා. මොකද මාර රසයි ළමයි. ඒ වගේම ප්‍රයිස් එකෙත් ලොකු අවුලක් නැහැ. රසත් එක්ක බලද්දී නම් මාරම වර්ත් ඒ ප්‍රයිස් එකට. පෝෂන් එකත් දෙන්නෙක්ට හොඳටම ඇති. වන් පෝෂන් උනාට ඒක දෙන්නෙක්ට ෂෙයා කරගෙන කන්න පුළුවන්. ඉතින් අපි අද ගත්තේ ක්ලබ් සෑන්ඩ්විච් එකයි ක්‍රිස්පි චිකන් සබ්මැරින් එකයි. අපිට චිප්ස් හම්බුණා එකටම. ඒ දෙකම මාර රසයි ළමයි. අපිට ෆ්‍රී මැංගෝ ජූස් එකකුත් හම්බුණා. ඒකත් හරිම රසයි. කියන්න බැරි නම් ඒ වගේම අපි ඩෙසර්ට් එකට වටලප්පන් දෙකකුත් ගත්තා. ඒකේ පෝෂන් එක නම් මාර ලොකුයි ළමයි. එකක් දෙන්නෙක්ට ෂෙයා කරගන්න පුළුවන්. මේක හැම ඔක්කොම හරිම රසයි. අපිට ටෝටල් බිල් එක උනේ මේ ඔක්කොමත් අරගෙන 4000 ගාණක්. ඉතින් ඇත්තටම වර්ත්. ඔයාලා ගියොත් අනිවාර්යෙන් මෙතනින් කැම try කරලා බලන්න. මෙතන බුක් කරන දවසේම යාලා අපිට මෙනු එකක් දෙනවා. ඉතින් අපිට කලින්ම සිලෙක්ට් කරගෙන ඉඳලා යාලට කෝල් එකක් දාලා ඕඩර් කරගන්න පුළුවන්. මම පර්සනලි මේ හැම් කන්න කැමති නැති කෙනෙක් නිසා මට ක්ලබ් සෑන්ඩ්විච් එක එච්චර සෙට් උනේ නැහැ. නැත්නම් ඉතින් ඔයාලා ඒව කන කෙනෙක් නම් ඒකත් මාරම රසයි. මම ගත්ත ක්‍රිස්පි චිකන් සබ්මැරින් එකත් එහෙමයි. දෙකටම 10 out of 10 දෙන්න පුළුවන්. එක්කෙනෙක් නම් ඉතින් නැගිට ගන්න බැරි වෙන්නම කාලා ඉන්නේ.
ඉතින් අපි කෑම අරගෙන ඉවර වෙලා ගියා නාන්න. මෙතන පූල් එකත් යුනික්ම විදිහකට හදලා තියෙන පූල් එකක්. ඉතින් ඔයාලට මෙතනින් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. අපි නාන්න යන වෙලේ පොඩ්ඩක් වහිනවා. ඉතින් දැන් තියෙන ක්ලයිමේට් එකත් හරිම ෂොක් නිසා අපි වැස්සෙම නාන්න ගියා. පූල් එකේ ඉඳගෙන ඉතින් හයිවේ එක පේනවා. හරිම ලස්සනයි view එක. ඔයාලට නිදහසේ ඔයාලගේ ආදරණියන් එක මෙතන කාලය ගත කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපේ දවස ගෙවුනේ. අපි අපේ ඇනිවර්සරි ඩේට් එක හරියම ලස්සන විදිහට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් අරගෙන සෙලිබ්‍රේට් කරා. ඉතින් අපි යාළුවලා අවුරුදු 3ක් හරියම ලස්සන අවුරුදු 3ක් අත්දැකීම් ගොඩක්. ඉතින් මං හිතනවා ජීවිතේ හරියම තීරණය අරගෙන මං හරි ලස්සන විදිහට ජීවත් වෙනවා කියලා. ඉතින් අපි දෙන්නව තේරුම් අරගෙන හරියම ලස්සන ගමනක් යනවා. ඉතින් අපේ ජීවිතේ වෙන දේවල් ඔයාලත් එක්කත් බෙදා ගන්න තමයි අපි මේ YouTube channel එකත් හදලා තියෙන්නේ. ඉතින් අපේ අත්දැකීම් අපේ සුන්දර මොහොතවල් මතකයන් බෙදා ගන්න කැමති නම් අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ඔය මේ තියෙන්නේ අපි එදා දවසේ ගත කරපු සුන්දර මතකයන් වල වීඩියෝ ටිකක්. ඉතින් ඒවත් බලන ගමන් අපේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා ළමයි. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්නම්. අපේ වීඩියෝ එක බැලුවට thank you. bye bye ළමයි. අපේ YouTube channel එක සාමත් subscribe කරලා නැත්නම් YouTube channel එකත් subscribe කරගෙනම යන්න ළමයි. එහෙනම් ගිහින් එන්න.